හරි. දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නම්. මේ ඔයගලන්ට මේ සුදු තියෙනවා පේනවා ඇති. හරි පේනවා නේද? එතකොට මම මේ ඔයගලන්ට පෙන්වනවා බෝනින් ಜಾති. මේ එක බෝනින් ಜಾතියක්. හරිද? එතකොට මේ තව ಜಾතියක්. මේකට අපි බෝනින් කිව්වට ලංකාවේ කියනවා වෙල් බෝන් කියලා. එතකොට මේක ස්පිරල් බෝනින් කියලා කියන්නේ මේකට කපපුවට පස්සේ මේ ගහන්න ක්ලිප්ස් තියෙනවා. මේ ක්ලිප්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන් දන්නවා මේ මොකක්ද කියන එක. මේක තමයි මේවට මෙහෙම දාලා කොසෙට් එකක් මම ඔයගොල්ලන්ට කරලා ඇති පෙන්නන්නම්. sorry. මෙන්න මේ බස්ක් එක දාලා කරපු කොසෙට් එකක්. ඒකට තමයි මෙන්න මේවා යූස් කරන්නේ. එතකොට තව තියෙනවා මේ අන්ඩර්වයර්. අන්ඩර්වයර් කිව්වහම මේවා වල මේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා විවිධ sizes තියෙනවා විවිධ colors තියෙනවා. එතකොට මේ colors වලිනුයි sizes වලිනුයි මොකද කරන්නේ? ඒවා ටික ඔයගොල්ලෝ මගෙන් ඉගෙන ගන්නවා. මේ ඒවට දාන ඒවා වල විවිධ ඒවා තියෙනවා මේ පොඩක් බාල එක තියෙනවා Chinese වලින් එන එක ඊට වඩා හොඳ quality එකක් තියෙනවා ගන්න වෙළඳපොලේ. එතකොට තව තියෙනවා මට මේක කිව්වොත් මොකද්ද කියලා මේක ප්‍රුනා එක කියලා මේකට කියන්නේ. මේකෙන් තමයි බෝනින් මේ විදිහට මේ නිකම්ම කැපෙනවා. හරි? ඒක පාවිච්චි කරනවා. මේක දන්නවනේ. මේකෙන් මේ මොන හරි මාක් එකක් දා ගන්න ඕන නම් හිලක් විදින්න තියෙන්නේ. මේ පොඩි අයන් එකක් මේක ප්‍රිම් එකේ හොඳ අයන් එකක්. මේකෙන් හොඳට මේ ඇත්තටම හොඳට අයන් කරන්න පුළුවන් මේ පොඩි දේවල්. එතකොට තව තියෙනවා මේ කප්ස් හදන්න ගන්න ඒවා. මේකේ කලර්ස් 3ක් එනවා. මේ කලර් එකයි බ්ලැක් එකයි වයිට් එකයි මේ විදිහට ඔයගොල්ලන් කප්ස් හදාගන්න. මේ ඔයගොල්ලන්ම කප්ස් හදලා කරන එක තමයි හොඳ මේ වෙළඳපොලේ ගන්න කප්ස් වලට වඩා. මොකද ඔයගොල්ලන්ට එතකොට ඔයගොල්ලන්ගේ බස් සයිස් එකේ කප් එක හදාගත්තාම ඒ ෆෝම් එක ලස්සනට එනවා මේ වෙළඳපොලේ තියෙන එකක් අරගෙන අල්ලනවට වඩා. එතකොට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. එතකොට මේකත් අවශ්‍ය වෙනවා. මම කියන්නම් මොනවටද කියලා. මේක කේසින් එක ඒකත් අවශ්‍ය වෙනවා. මේක තමයි කොසෙට් මැටීරියල් එක. මේක ලංකාවේ ඇත්තටම ගන්න නැහැ. මම මේ ජර්මනි වලින් ගෙනාවේ. ඉතින් මට අවශ්‍ය වුණාම ඕනේ කට්ටියට කියලා ගෙන්න ගන්න පුළුවන් ඕඩර් කරලා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. මේකෙන් විවිධ sizes හදාගන්න පුළුවන් මේ බස් එක අයන් කරන එක. එතකොට බස් වල sizes වල හැටියට ඔයගලන්ට මගෙන් මිලදී ගන්නත් පුළුවන්. මම ගාව හැම size එකක්ම තියෙනවා. එතකොට තව තියෙනවා මේක කිව්වොත් මෙයාගෙන් තමයි මම ගොඩාක් වැඩ කරන්නේ. එතකොට එයාට මම දාලා බලනවා. මොකද මම එයාව මේ 40 size එකට හදාගෙන තියෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් මම කියලා දෙනවා කොහොමද ඩමි එකක් රීසයිස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඔයාට ඩමි එකක් තියෙනවා නම් ඒක 36 size එකක් නම් ඒක කොහොමද රීසයිස් කරන්නේ? ඔයාට අවශ්‍ය විදිහට මේ පැටර්න් එක හදාගන්න. එතකොට මේක අයන් එකක්. මේ බලන්න මේ අයන් එක තියෙන්නේ බස්ට් ඒරියා එක හොඳට අයන් කරන්න. මේක මේ අතට ගෙනියන්න පුළුවන්. මේ අතට ගෙනියන්න පුළුවන්. මේක ස්ටීම් එකකින් තියෙන්නේ මේ ඒ වටම තියෙන අයන් එකක්. හරි? එතකොට තව තියෙනවා ওই ටික තමයි අපිට ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙන්නේ කියලා මම කියන්න ඕනේ. මේ වෙල්බෝන් වල කලර්ස් තියෙනවා. අනිත් එක වෙල්බෝන් වල තව જાතියක් තියෙනවා. මෙන්න මේ කොසෙට් එකක් මැහුවාම දැන් මම ඔයගලන්ට කොසෙට්ස් කීපයක් පෙන්නන්නම් මම කරපුවා. හරි?